මීට කලින් අහල නැති කතාවක් අපි අහනකොට වව් ඉන්ට්‍රස්ටිං. ඒත් අපි අහලා තියෙන කතාවක් ආයෙත් අහනකොට පට්ට බෝරින්. ඒත් කතාවක් අපි දන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වුණත් ඒ කතාව සම්පූර්ණයෙන්ම අපි දන්නේ නැහැ. එහෙම තියෙනකොට කොහොම හැද්ද? for example අපි තාත්තා ගැන අපි හොඳටම දන්නවා. ඔව්. පොඩි කාලේ ඉඳන්ම දන්නවා. ඒ වුණත් අපි ආච්චි මේ වෙලේ කියනවා තාත්තා පොඩි කාලේ මෙන්න මේ දේවල් කරා. මෙන්න මෙහෙමයි. මෙන්න මේ දේවල් එයාගේ පුරුදුවට තිබුණා කියලා අමුතු කතාවල් කියනකොට කොහොම ඇද්ද? ඒ වගේ අපි හැමෝම දන්න කෙනෙක්ගේ දන්නේ නැති පැත්තක් ගැනයි මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. friends, සෑම මිනිසෙක් පිටිපසම කතාවක් තියෙනවා. සෑම කතාවක් පිටිපසම මිනිසෙක් ඉන්නවා. අද අපි බලන්න යන කතාව පිටිපසක් මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසා හිට්ලර්. ඇඩොල්ෆ් හිට්ලර්. මම ශියාන්. welcome to my channel. ජර්මනිය සහ ඕස්ට්‍රියා අතර දේශ සීමාවේ තියෙන පොඩි ටවුමක නම තමයි බ්‍රොනාව් හම් ඉන්. ඒ ටවුමේ පොඩි අපාර්ට්මන්ට් එකේ කපල් එකක් ජීවත් වෙනවා. ඒ කපල් එකට ළමයි 6 දෙනෙක් ඉපදිනවා. ඒ 6 දෙනාගෙන් සිව්වෙනි ළමයා තමයි ඇඩොල්ෆ් හිට්ලර්. අපි හිට්ලර් කියන නම පාවිච්චි කරනවට වඩා ඇඩොල්ෆ් කියලාම මේ දරුවව ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් මෙන්ෂන් කරමු. අද දවසේ වැරද්දක් සිදු වෙනවා නම් ඒ අද වෙච්ච වැරද්දක් නෙවෙයි. ඒ වැරද්ද සිදුවීමට වසර කිහිපයක පමණ ඒක ඩිවලොප් වීගෙනම තියෙන්න ඕනේ. ඒ වගේ ඇඩොල්ෆ්ට චයිල්ඩ්හුඩ් මෙමරිස් කොහොමද තියලා කියලා බැලුවොත් ඒක ගොඩක් කටුක ජීවිතයක් ඔහු පොඩි කාලේ ගත කළේ. ඇඩොල්ෆ් ඉපදී ටික කාලයකට පස්සේ ඔහුගේ වැඩිමහල් සහෝදරයන් 3 දෙනා සහ බාල සහෝදරියක් මිය යන එක ළඟ ඉඳලම බලපු කෙනෙක් ඇඩොල්ෆ්. ඒ විතරක් නැතුව ඇඩොල්ෆ්ගේ පියා ඇලොයිස් හිට්ලර් 52 ඇවරදී සර් පරුෂ රේගු නිලධාරිවරයෙක්. ඔහු මත්පැන් පානයට බෙහෙවින්ම ඇබ්බැහි වූ පුද්ගලයෙක්. ඔහු බීලා ඇවිල්ලා ඇඩොල්ෆ්ට පහර දෙනවා. කොහොමද කියනවා නම් ඒ පහර දීමෙන් ඇඩොල්ෆ් සිහි නැතිව වැටෙනවා. අවුරුදු 6ක ඒ දරුවා සිහි නැතිව වැටෙනකම්ම ඔහුගේ පියා පහර දෙනවා. මේ පහර දෙන සෑම අවස්ථාවකම ඇඩොල්ෆ්ගේ මව ක්ලාරා මැදට පැනලා සතියට දෙපාරක්ම ඉස්පිරිතාලට එනවා කියලා ඔවුන්ගේ ෆැමිලි ඩොක්ටර් මිස්ටර් ඇඩෝවර්ඩ් කියනවා. දරුවන් 6 දෙනෙක් වෙදු. නමුත් දැන් ඉතිරිව ඉන්න ළමයි දෙදෙනා එක්ක ක්ලාරා වැඩි ආදරයක් දැක්වුවා. ඒ කුපමණද කිව්වොත් ඒ පහර කෑමෙන් හොස්පිටල් එකට ගියාම ක්ලාරාට වැඩිපුර තුවාලයක් තිබුණත් ඇඩොල්ෆ්ට පොඩි තුවාලයක් තිබුණත් ක්ලාරා කියනවා ඇඩොල්ෆ්ට ප්‍රථමාධාර දෙන්න කියලා. ඇඩොල්ෆ්ට මුලින්ම ට්‍රීට්මන්ට් කරන්න කියලා. ඒ තරම් ආදරයෙන් හිටියා කියලා ඩොක්ටර් ඇඩෝවර්ඩ් කියනවා. ඇඩොල්ෆ්ට අවුරුදු 14ක් තිබෙදී තමන්ගේ පියා පෙනහළු වලට ලේ ගැනීම හේතුවෙන් 1903 ජනවාරි 3 වෙනිදා ඔහුට 65ක් වයස වෙද්දී මිය යනවා. තම බිරිඳ සහ දරුවන් දෙදෙනාට ඔහු ඉතිරි කර ගිය ධනය කිව්වොත් ඔහුගේ සුළු විශ්‍රාම වැටුප පමණයි. වයස අවුරුදු 15ක් වෙනකොට ඇඩොල්ෆ් තම පාසල් මිතුරන් සමග මත්පැන් පානය කරගෙන කාලය නාස්ති කරගෙන කරදරකාර පුතෙක් පමණයි. ඇඩොල්ෆ් තම මවගේ බලපෑම හේතුවෙන් හයි ස්කූල් යනවා. එහි තමයි ලයිෆ් එකේ පර්පස් එක ඇඩොල්ෆ්ට හම්බ වෙන්නේ. පර්පස් කියන්නේ මොකද්ද? අපේ ලයිෆ් එකේ පර්පස් කියන්නේ අපිට එකපාරටම දෙවියන් ඇවිල්ලා වරමක් දෙනවා කිව්වොත් අපි ඒ වරමින් මොනවද ඉල්ලන්නේ? අපිට කාර් එකක් ඕනේ, ගයක් ඕනේ, අසනීපව ඉන්න අම්මා සනීප වෙලා දෙන්න ඕනේ, සනීප කරලා දෙන්න ඕනේ කියලා අපි දේවල් අහනවා. අන්න ඒ තමයි අපේ ලයිෆ් එකේ පර්පස් එක. ඇඩොල්ෆ්ට ඒ පර්පස් එක හයි ස්කූල් එකේ හම්බ වුණා. ඇඩොල්ෆ්ගේ පාසල් අවදියේ හිස්ටරි ටීචර් ලියෝපෝල්ඩ් ෆුච් පවසන ආකාරයට ඇඩොල්ෆ් හිස්ටරි පාඩමට පුදුම ආසාවක් දැක්වූ දරුවෙක්. ඔහු හිස්ටරි පාඩමට කැමති විතරක් නෙවෙයි. ඔහු ඔහුගේ රටට ඉතා ආදරයක් දැක්වූ දරුවෙක් කියලායි ලියෝපෝල්ඩ් ෆුච් කියන්නේ. ඇඩොල්ෆ්ගේ ටීචර් ලියෝපෝල්ඩ් ෆුච් පන්තියේ පාඩම කරනකොට ඔහුට තිබුණා ජර්මන් නැෂනලිසම් එක. ජර්මන් නැෂනලිසම් කියන්නේ මොකද්ද? ජර්මන් ඕස්ට්‍රියා රටවල් දෙකක් වෙන් වෙලා තියෙන එක එකට එකතු වෙන්න ඕනේ. එතකොට තමයි මේ රට එක්සේසක් කරන්න පුළුවන්. ඒ විදිහට තමන්ගේ රටේ ඉන්න ජනතාව මේ විදිහට වෙන් වෙලා ඉන්නේ නැතුව
හැමෝම එකතු වෙලා ඉන්න ඕනේ කියන ඒ මතෙන් ඉන්න පුද්ගලයන්ට තමයි ජර්මන් නැෂනලිසම් කියන්නේ. මේ රටවල් දෙක එකතු වෙලා තිබුණොත් පමණයි මේ රට එක්සේසත් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන මිනිසුන් ඒ අතර හිටියා. එහෙම තරයේ විශ්වාසය කරන කෙනෙක් තමයි හිස්ටරි ටීචර් ලියෝපෝල්ඩ් පූච්. ලියෝපෝල්ඩ් පූච් කියලා දුන්නු පාඩම ඇඩොල්ෆ් හිතට ගත්තා. ලියෝපෝල්ඩ් පූච්ගෙන් ආපු ගින්දර වගේ වචන ඇඩොල්ෆ් අඬගත්තා. පොඩි වයසේ ඉඳලම ඇඩොල්ෆ්ට තිබුණු එකම බලාපොරොත්තුව ඇයි මේ ජර්මන් රට කාටවත් විනාශ කරන්න බැරි පවර්ෆුල් රටක් කරගන්න බැරි උනේ ඇයි කියලා. එහෙම වසරක් ගත වෙනවා ඇඩොල්ෆ්ට දැන් අවුරුදු 16ක්. ඇඩොල්ෆ් අතේ පේන්ටින් ටිකක් තියාගෙන වියානා නගරේ ගමන් කරනවා. අපිත් මොනවා හරි පටන් ගන්න ඕන නම් ලයිෆ් එකේ ජයග්‍රහණය කරන්න ඕන නම් අපිට යම්කිසි මුදලක් ලබා ගන්න ඕන නම් අපි කොළඹ යනවා වගේ ඇඩොල්ෆ් පේන්ටින් ටිකක් අරගෙන ජර්මනියේ තියෙන ලොකුම සිටි එක නගරය වියානා නගරයට යනවා. අපිට කොච්චර හොබිස් තිබුණත් අපි කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම ලයිෆ් එකේ මොනවද කරන්න යන්නේ කියලා ඇහුවොත් අපි යම් දෙයක් තෝරගන්නව නේද? අන්න ඒ වගේ තමයි ඇඩොල්ෆ් තෝරගත්තේ පේන්ටින් ආර්ට්ස්. ඒ නිසා තමයි ඇඩොල්ෆ් වියානා නගරය තෝරගන්නේ. මොකද එහි තමයි ආර්ට්ස් එකටම හදපු ඇකඩමි ඔෆ් ආර්ට්ස් යුනිවර්සිටි එක තිබුණේ. අවුරුද්දට 100 දෙනෙක් ඇප්ලිකේෂන් දැම්මත් ඒකෙන් තෝරගන්නේ 28 දෙනෙක් පමණයි. අලුත් නගරයක් අඳුරන කවුරුත්ම නැහැ. කොහොම හරි මේ ආර්ට් සෙලෙක්ෂන් එකට සෙලෙක්ට් වෙලා ඒ 28 දෙනා අතරට සෙලෙක්ට් වෙලා මම කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕනේ කියලා විතරයි ඇඩොල්ෆ්ට තිබුණේ. සෙලෙක්ෂන් දවසේ ඌට හොඳයි කියලා හිතන පේන්ටින් 10ක් අරගෙන ඔහු යනවා සෙලෙක්ෂන් එන්ට්‍රන්ස් එක්සෑම් එකට. ඒ 28 දෙනා අතරට ඇඩොල්ෆ් සෙලෙක්ට් උනේ නැහැ. ඔහුට මතක තිබුණ දවසේ සිටම ඔහු චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනේ කියන බලාපොරොත්තුව විතරයි ඇඩොල්ෆ්ට තිබුණේ. අනිවාර්යයෙන්ම මේ සෙලෙක්ෂන් එකට සහභාගී වෙලා 28 දෙනා අතරට සෙලෙක්ට් වෙනවා කියන ඒ විශ්වාසය ඇඩොල්ෆ්ට 100%ක්ම තිබුණා. මොකද ඇඩොල්ෆ් ඒකෙන් සෙලෙක්ට් උනේ නැත්තම් මොකද කරන්න කියලා ප්ලෑන් B එක ඇඩොල්ෆ්ට තිබුණේම නැහැ. සෙලෙක්ට් උනේ නැහැ. ඇඩොල්ෆ් ඉතා ශෝකයෙන් සහ හිත කැඩිලා හිටියේ. ඒ අතරතුර තමයි ඇඩොල්ෆ්ට තවත් ශෝකජනක නිවුස් එකක් එන්නේ. ඒ තමන්ගේ මව ක්ලාරා කැන්සර් එකක් හේතුවෙන් මිය ගිය බවට. ඇඩොල්ෆ්ගේ ජීවිතය බලාපොරොත්තු දෙකක් මත තමයි රැඳිලා තිබුණේ. ඒ තමන්ගේ ඩ්‍රොයින් එකයි අම්මයි. දෙකම එකම දවසේ සුන් විසුණු වුණා. නැවත ගමට ගියාම කවුරුත්ම නැහැ. කොලෙජ් එකේ සීට් එකක් හම්බුන්නේ නැහැ. යහළුවෝ නැහැ. අම්මත් නැහැ. සහෝදර සහෝදරියක් නැහැ. මුළුමනින්ම මනස අවුල් වෙලා ඩීප් ડિප්‍රෙෂන් එකටම ගියා ඇඩොල්ෆ්. මොකද කරන්නේ? රසාවක් නැහැ. ඉන්න තැනක් නැහැ. කන්න සල්ලි අතේ නැහැ. ලැබෙන දේ කාලා ඉන්න තැන නිදාගෙන හිටියා ඇඩොල්ෆ්. ඇඩොල්ෆ් නිදාගෙන හිටිය තැනේ තවත් කිහිප දෙනෙක් නිදාගෙන හිටියා ඇඩොල්ෆ් එක්ක. ගෙවල් ඇති පුද්ගලයන්. ඒගොල්ලෝ උදේට නැගිටලා තැනකට යනවා. ඒ ඇඩොල්ෆ් බලනවා මේගොල්ලෝ යන තැන මොකද්ද කියලා. ඒ පිටිපස්සෙන්ම යනවා ඇඩොල්ෆ් ඔවුන්ව ෆලෝ කරගෙන. ඔවුන් අනාථ මඩමක් ඇතුළට වෙනවා. ඒක ට්‍රස්ට් එක මගින් නඩත්තු වෙන තැන. කෑම ෆ්‍රී, ඉන්න පුළුවන්, නිදා ගන්න පුළුවන් ෆ්‍රී. නමුත් ඇඩොල්ෆ්ට හිතේ යම් දෙයක් ඇති වෙනවා. අපි ෆ්‍රී කන්න ඕනද, ෆ්‍රී ඉන්න ඕනද කියලා ඒ මතයක් ඇඩොල්ෆ්ට තිබුණා. කමක් නැහැ. දවස් ගාණක් ඇඩොල්ෆ් ඒ හොස්ටල් එකේම නවාතෙන් ගත්තා. ඇඩොල්ෆ්ගේ ජීවිතයේ තාත්තා කරදරකාරයි. අම්මා නැති වුණා. සහෝදර සහෝදරියන් නැති වුණා. කොලෙජ් එකේ සීට් හම්බුනේ නැහැ. මගේ ජීවිතයේ විතරක් ඇයි මේ තරම් කරදරකාරී ශෝකජනකයි කියලා ඇඩොල්ෆ් කල්පනා කරගෙන හිටියා කියලා එයාම ලියපු පොතක් වෙන මේන් කැම්ප් පොතේ සඳහන් කර තිබුණා. ඒ හොස්ටල් එකත් එහි ගත කරපු කාලයත් ඔහුගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් කියලා ඇඩොල්ෆ් කියනවා. ඊට පස්සේ මට ෆ්‍රී කෑම එපා. මම මේ හොස්ටල් එකේ නවතින්න කැමති නැහැ කියලා ඇඩොල්ෆ් ඒ හොස්ටල් එකෙන් එළියට එනවා. එළියට ඇවිත් වියානා නගරයේ තියෙන ලොකු බිල්ඩින්ග්ස් ඔහු චිත්‍රයට නගලා ඒක විකුණන්න පටන් ගත්තා. පේන්ටින් විකුණන ඒ වෙලාවේ ඇඩොල්ෆ්ට ෆ්‍රී ටයිම්ස් ගොඩක් තිබුණා. ඒ ෆ්‍රී ටයිම්ස් වලට ඒ පේන්ටින් ටික ඔතන්න ගෙන නිවුස් පේපර්ස් කියවන්න පටන් ගත්තා. පේන්ටින් විතරක්ම දන්න ඇඩොල්ෆ්ට පොලිටික්ස් එකක් දැනගන්න පටන් ගන්න. ගොඩක් දවසට කලින් හිස්ටරි ටීචර් ලියෝපෝල්ඩ් පූච් දාපු බීජය පල ගන්න පටන් ගන්නවා. දවසක් පේන්ටින් එකක්වත් විකුණ ගන්න බැරුව ඇඩොල්ෆ් පාරේ ඇවිදගෙන යනකොට දකිනවා ජර්මන් ජාතිකයන් කුලී වැඩ කරගෙන ඉන්නේ. ඇඩොල්ෆ් නැවතිලා ඔළුව උස්සලා බලනවා ලොකු බිල්ඩින්ග්ස්. ඒ බිල්ඩින්ග්ස් වල ඕනර් ජූස් යුදෙව්වරු. පොදුවේ ජොබ් ඔපචුනිටිස් වැඩිපුර තිබුණොත් එහෙම වෙනත් පිටතෙන් වලින් ඇවිල්ලා එතන වැඩ කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ විදිහට ජූස්ලා යුදෙව්වරු වැඩ කරන්න ජර්මන් රටට ඇවිත් පටන් ගත්තා. ඔවුන් සක්සස්ෆුල් වුණා. ඒක දැකපු ඇඩොල්ෆ්ට පොඩ්ඩක් ඉරිසියාවකුත් ඇති වුණා. ඒත් එක්කම ඇඩොල්ෆ්ට තිබුණු තනිකම, අසරණකම, දිලිදුකම
ඒ සියලුම දේවල් වලට හේතුව යුදෙව්වරු කියලා තමයි විශ්වාස කරේ. ඇඩොල්ෆ් විදින මේ දුක් කරදර වලට සම්පූර්ණ වග කියන්න ඕනේ ජූස්ලා යුදෙව්වරු පමණක් කියලයි ඔහු තරයේ විශ්වාස කරා. අපි ලොකු දෙයක් කරන්න ඕන නම් 95% of the work අපි කරනවා. ඒකෙන් 100% මේ යුනිවර්ස් එකම අපිට කරලා දෙනවා. ඒ වගේ සර් අයිසැක් නිව්ටන් මේ ලෝකේ මොනවා හරි ලොකු දෙයක් කරන්න ඕනේ කියලා හිතාගෙන හිටපු ඒ වෙලාවේ තමයි 100% ඇපල් ගෙඩිය ඔළුවට වැටුනේ. නිව්ටන්ගේ ඔළුවට වැටුණු ඒ ඇපල් ගෙඩිය වගේ ඇඩොල්ෆ්ට සිදු වුණේ the world war 1 පළමු ලෝක යුද්ධය. වයස අවුරුදු 25ක් වෙන ඇඩොල්ෆ් තමන්ගේ රට වෙනුවෙන් සෙබලෙක් වශයෙන් ජොයින්ට් වෙනවා මිලිටරි එකට. එක ෆේමස් ෆොටෝ එකක් තියෙනවා. ජර්මන් ආණ්ඩුව තමන් ඉදිරියේදී යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා කියලා ඒ ප්‍රකාශය ජනතාවට සහ ඒ සෙබළුන්ට කියනකොට ඔවුන් හිතාගෙන හිටියේ ඉදිරියේදී යුද්ධයක් එනවා, අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ, මිනිස් ජීවිත ගණනාවක් මැරෙනවා, ගෙවල් දොරවල් නැති වෙනවා, මේ රට විනාශ වෙනවා කියලා දුක් වේගෙන. නමුත් ඒ කණ්ඩායම අතර එක පුද්ගලෙක් hina වේගෙන හිටියා. ඒ එදා hina වුණේ ඇඩොල්ෆ් නෙවෙයි, හිට්ලර්. ඇඩොල්ෆ් හිට්ලර්